ඔයා දන්නවද ගොඩක් අය තමන්ගේ හීන අතහැරලා දාන්නේ හරියටම කොතැනදිද කියලා? ඒ තමයි තමන් මහන්සි වෙන තරමට ප්‍රතිඵල පේන්න නැති තැනදී. අපි හැමෝටම ඕනේ ඉක්මන් ප්‍රතිඵල. අද ජිම් ගියා නම් හෙට ඇඟ හැදෙන්න ඕනේ. අද ව්‍යාපාරයක් පටන් ගත්තා නම් ලබන මාසේ කෝටිපතියෙක් වෙන්න ඕනේ. ඒත් ටික කාලයක් යද්දි ප්‍රතිඵල පේන්න නැති වුණාම අපි හිතනවා මම කරපු දෙයින් වැඩක් නැහැ. මම ෆේල් කියලා. ඇත්තටම ඔයා ෆේල්ද? ඔයා අහලා තියෙනවද චීන උණ ගහේ කතාව? මේ ගහේ ඇටයක් පැල කළාම පළවෙනි අවුරුද්දේ වතුර දැම්මට කිසිම දැල්ලක් එළියට එන්නේ නැහැ. දෙවැනි අවුරුද්දෙත් එහෙමයි. තුන්වෙනි, හතරවෙනි අවුරුදු වලත් පොළොවෙන් උඩට කිසිම දෙයක් පේන්න නැහැ. බලන් ඉන්න මිනිස්සු හිතන්නේ ඒක මැරිලා කියලා. මේකට වතුර දාන එක කාලය කාදැමීමක් කියලා හැමෝම කියාවි. හැබැයි පස්වෙනි අවුරුද්දේ සති 6ක් ඇතුළත මේ ගහ අඩි 90ක් උසට අහස සිප ගන්නවා. ඔව්, අවුරුදු 4ක් නිහඬව තිබුණ ගහ සති 6කින් ලෝකෙම පුදුම කරවනවා. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේ ගහ හැදුනේ සති 6කින්ද නැත්නම් අවුරුදු 5කින්ද? පිළිතුර අවුරුදු 5කින්. මොකද අර මුල් අවුරුදු 4 තුල ඒ ගහ කලේ අඩි 90ක් උසට යන්න ඕන කරන ශක්තිමත් මුල් පද්ධතිය පොළොව යට හදාගත්ත එකයි. ඔයාගේ ජීවිතෙත් එහෙමයි. ඔයා අද පාඩම් කරන දේ, අද මහන්සි වෙන දේ, අද රෑ නිදිමරණ එකේ ප්‍රතිඵල හෙට උදේට පේන්නේ නැහැ. ඒත් ඒ හැම තත්පරයක්ම ඔයාගේ අත්තිවාරම හදනවා. ඔයාට පේන්නේ නැති වුණාට ඔයා ඇතුලෙන් දිනෙන් දින ශක්තිමත් වෙනවා. ඒ නිසා අද ප්‍රතිඵල නැහැ කියලා අතහරින්න එපා. ඔයා දැන් ඉන්නේ අර උණ ගහේ 4වෙනි අවුරුද්දේ වෙන්න පුළුවන්. තව පොඩ්ඩයි. විශ්වාසය තියාගෙන දිගටම කරගෙන යන්න. ඔයාගේ වාරේ එනවා. එදාට මුළු ලෝකෙම ඔයා දිහා බලලා පුදුම වේවි. මේ වගේ දේවල් දිගටම අහන්න Mindset LK එක එකතු වෙන්න. දිනන මිනිස්සු ඉන්නේ අපිත් එක්ක.